ටීචර් නම කියන්නකෝ. මදුෂානි අමරදේව. මදුෂානි අමරදේව. ඔව් අපි ටීචර්ගෙන් අහනවා චතුරාර්යක භාවනා මොනවද කියලා. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. හරි බොහොම හොඳයි ඈ බොහොම හොඳයි. අපි ඔබ දෙනේ ෂූටි ටැග් එකක් දෙනවා. හරි බොස්. පුතා මට ඔයාගේ නම කියන්න. ගංගුලි වරුෂාදි. ගංගුනි ගංගුලි වරුෂාදි. ගංගුලි වර්ෂානි. හරි පුතේ වා කී වසරද? 4. 4. ඔයා කියන්න පුතේ අගසව් දෙනම නම් කරන්න. සරියුත්. ඔව්. සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා. හරි බොහොම හොඳයි ඈ බොහොම හොඳයි පුතේ. හරි ඔයාට අපි චුට්ටක් ටැග් එකක් දෙනවා. හරි පුතා ඔයාගේ නම කියන්නකෝ. දැහැමි. දැහැමිනේ. කී වසරද? 4. 4 වසර. පුතා ඔයා කියන්න නිබ්බුත පද. නිබ්බුතානුන සමාතා නිබ්බුතානුන සෝපිතා නිබ්බුතානුන සානාරි යසංගි සෝපිතා. හරි බොහොම හොඳයි පුතේ බොහොම හොඳයි. ඔයාගේ නම කියන්නකෝ. පවිත්‍ර අභීත. පවිත්‍ර අභීත. අභීතනේ. බොහොම හොඳයි. පුතේ ඔයා කී වසරද? 6 වසරේ. 6 වසර. ඔයා පුතේ ත්‍රිලක්ෂණය කියන්න බලන්න. දුක්ඛ. ඔව්. අනාත්ම. ඔව් පුතේ පළවෙනි එක අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම. හරි බොහොම හොඳයි බොහොම හොඳයි. පුතා ඔයාගේ නම කියන්නකෝ. සංසලා දිල්රුක්ෂි. සංසලා දිල්රුක්ෂිනේ. ඔයා කී වසරද? 9 වසරේ. 9 වසර. පුතේ ඔයා මට කියන්න තුන් ලෝකේ කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මොනවද කියලා අහන්න. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔයාට පොඩි ටැග් එකක් දෙනවා. තා ඔයාගේ නම කියන්නකෝ. රවිඳු. කී වසරද ඔයා? 9. 9 නේ. ඔයා කියන්නේ භාවනාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ දෙක මොනවද කියලා? සමත භාවනාව, විපස්සනා භාවනාව. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔයාට ටැග් එකක් දෙනවා.